වර්තමානයේදී කාන්තාවන්ට සලකන විදිහට අතීතයේදී කාන්තාවන්ට සැලකුවේ නැහැ කියලා ඔබත් මේ වෙද්දි දන්නවා ඇති. අතීතයේදී කාන්තාවන් සිදු කළ වැරදිවලට ඉතාමත් බිහිසුණු දඬුවම් තමයි ලබා දීලා තියෙන්නේ. මේ වීඩියෝ එකෙන් අපි අද ලෝක ඉතිහාසයේ කාන්තාවන්ට ලබා දීපු දරුණුම දඬුවම් සහ වද දීපු ක්‍රම කිහිපයක් ගැන කතා කරමු. මේ වීඩියෝ එක බලන ඔයා අපේ විශ්මදොරටු YouTube නාලිකාවට අලුත් කෙනෙක් නම් මේ දැන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අදත් වීඩියෝ එකේ අවසානය වෙනකන්ම එකතු වෙලා ඉන්න. පියයුරු ඉරා දැමීම. මෙම දඬුවම ලබා දුන්නේ විවාහ වීමට කලින් ගර්භණීභාවයට පත් ගැහැණු ළමුන්ට වගේම ගණිකාවන්ට වැරදි කාමසේවනයේ යෙදුණු ගැහැණු අයටයි. මෙම දඬුවම ලබා දීමට භාවිතා වුණේ බ්‍රෙස්ට් රිපර් නමින් හඳුන්වන උපකරණයක්. ගොඩක් තියුණු උල් තියෙන ලෝහමය උපකරණයක් වන මෙම උපකරණය මගින් කාන්තාවන්ට ගොඩක් දරුණු විදිහේ දඬුවම් අතීතයේදී ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ උපකරණය කොකු විදිහට නිර්මාණය කරපු උල් 4ක් අපිට දැක ගන්නට ලැබෙනවා. කාන්තාවක් කලින් කියපු වැරදි කරලා අහු වුණොත් ඒ කාන්තාව අල්ලගෙන පිරිමි පුද්ගලයන් ඇයට හෙළවෙන්න නොදී බැඳලා ඇගේ පියවරු වලට මේ උපකරණය තියලා හයියෙන් තද කරලා අදිනවා. එතකොට ඒ තියුණු උල් පියවරු හිල් කරගෙන ඇතුළට බහිනවා වගේම සමහර වෙලාවට පියවරු ඉරී ගොස් තිබෙනවා. මේ දඬුවම් ලබා දීමේ ක්‍රමයෙන් කාන්තාවන් ශාරීරික වේදනාවකට ලක් වෙනවා වගේම සාමාන්‍යයෙන් මේ දඬුවම ලබා දෙන්නේ ප්‍රසිද්ධිය හැමෝම බලාගෙන ඉන්න තැනක නිසා ඔවුන් මානසික වශයෙන්ද වද හිංසාවලට ලක් වෙනවා කියලයි සඳහන් වෙන්නේ. ස්පැනිෂ් ඩොන්කි. දැන් අපි ඊළඟට කතා කරන්න යන්නේ මධ්‍යතන යුගයේදී කාන්තාවන්ට දඬුවම් දෙන්න පාවිච්චි කරපු තවත් උපකරණයක් බවට පත්වෙන ස්පැනිෂ් ඩොන්කි කියලා හඳුන්වන උපකරණයක් ගැන. මේ දඬුවම් ලබා දෙන ක්‍රමයේදී කාන්තාවක් වැරදි කරලා අහු වුණාට පස්සේ මේ කාන්තාව මේ ලී ඉදිකිරීම උඩ ඉඳවනු ලබනවා. මෙම උපකරණයේ වාඩිවීමට ඇති කොටස ඉතාමත් තියුණුයි. මේ තියුණු බව නිසාම ඔවුන්ගේ ලිංගේන්ද්‍රය සෙමින් කැපී යනවා. ඒ වගේම මෙම උපකරණය මත ඉඳ වූ පසුව කාන්තාවගේ පාදවල බරක් එල්ලනු ලබනවා. මේ දඬුවම් ක්‍රමයක් ක්‍රියාත්මක කරන්නේ ප්‍රසිද්ධිය නිසා මේට මුහුණ දෙන කාන්තාව කායික වගේම මානසිකවත් පීඩාවකට ලක් වෙනවා. විශේෂයෙන්ම කාන්තාවන්ගේ ශරීරයේ තිබෙන සංවේදී කොටසක් මේ විදිහට තියුණු තලවල ගෑවෙනකොට දැනෙන වේදනාව කොහොමද කියලා හිතා ගන්න පුළුවන්නේ. මෙහිදී අධික ලෙස ලේ වහනයක් සිද්ධ වෙලා තමයි දවස් ගානකට පස්සේ මරණය සිද්ධ වෙන්නේ. ඩකින් ස්ටූල්. ඩකින් ස්ටූල් එහෙමත් නැත්නම් කකින් ස්ටූල් කියලා හඳුන්වන අතීතයේදී කාන්තාවන්ට දඬුවම් ලබා දුන් තවත් ක්‍රමයක් ගැන තමයි මේ කතා කරන්න යන්නේ. අතීතයේදී යුරෝපයේ නීති කඩ කරපු කාන්තාවන්ට දඬුවම් දීම සඳහා භාවිතා කරන ලද මේ උපකරණය පුටුවක් යොදාගෙන නිර්මාණය කරලා තිබෙනවා. ව්‍යාපාරිකයන්ට වංචා කිරීම, තන තන කේලම් කීම සහ අනාචාරයේ හැසිරීම වගේ වැරදිවලට මේ උපකරණය භාවිතා කරලා දඬුවම් කරලා තියෙනවා. ඒ වගේම ඩකින් ස්ටූල් කියන මේ උපකරණය ගොඩක් තද දැව වර්ගයකින් නිර්මාණය කර ඇති අතර දඬුවම ලබා දීමට පෙර අදාළ දඬුවම් ලබන කාන්තාව පුටුවක තියලා හෙළවෙන්නවත් බැරි වෙන්න වාහනය වලින් බඳින එක සිද්ධ කරනවා. ඊට පස්සේ පුටුවත් එක්කම ජලයේ කිහිප වතාවක්ම ගිල්වන එක තමයි සිද්ධ කරන්නේ. එල්ල වී ඇති චෝදනාව අනුව දඬුවම් ලබා දෙන අවස්ථා ගණන මිනිසුරුවන් විසින් තීරණය කරන අතර ඇතැම් අවස්ථාවලදී දිගු කාලීන රෝග ඇතිවීම හෝ ජීවිතයෙන් සමුගැනීමටත් මොවුන්ට සිද්ධ වෙනවා. ඒ කාලේ මිනිස්සු විශ්වාස කරලා තියෙන්නේ මේ දඬුවමෙන් බේරෙන්න පුළුවන් මායාකාරියන්ට විතරයි කියලා. Pair of Anguish. ඔන්න දැන් නම් කියන්න යන්නේ ඇහෙද්දිත් බයක් හිතෙන නමුත් අතීතයේ දඬුවම් ක්‍රමයක් වුණ දෙයක් ගැන. බැලූ බැල්මටම පෙයාස් ගෙඩියක හැඩයක් ගන්න මේ Pair of Anguish කියන උපකරණය කොටස් ගණනාවකටම බෙදීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙහි තිබෙන ලෝහ කැබලි විහිදීමටත් හකුලා තැබීමටත් හැකියාව පවතිනවා. දැන් ඔයාලා හිතනවා ඇති මේකේ මොකක්ද තියෙන භයානකකම කියලා. අතීතයේදී වැරදි කරපු කාන්තාවකගේ ශරීරයේ කොටස් 3කට ඒ කියන්නේ මුඛයට, ගුද මාර්ගයට සහ රාස් ප්‍රදේශයට මෙම උපකරණය ඇතුල් කරන අතර ඉන්පසුව මෙම උපකරණය විහිදීමකට ලක් කරනවා. ඒ නිසා මේ කිව්ව ප්‍රදේශවලට කොයිතරම් හානියක් වෙනවද කියලා හිතා ගන්න පුළුවන්නේ. නමුත් මේ දඬුවම ප්‍රසිද්ධිය ලබා දෙන්නේ නැහැ. පැහැර ගැනීම, මංකොල්ල කෑම්, නීතියට පිටින් යෑම සහ අනාචාරයේ හැසිරීම වගේ වැරදිවලට මේ දඬුවම් ක්‍රමය භාවිතා කරලා තියෙනවා. ගල් ගැසීම, ස්ටෝනින් එහෙමත් නැත්නම් ලැපිඩේෂන් කියලා හඳුන්වන තවත් භයානක දඬුවම් ක්‍රමයක් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ.
මෙහිදී වැරදි කරන කාන්තාව ප්‍රසිද්ධියේ තියලා ඒ ප්‍රදේශයේ ජීවත් වන මිනිස්සු හැමෝම එකතු වෙලා ඇය අවසන් ගමන් යනතුරුම ගල් වලින් පහර දීම සිද්ධ කරනවා. ගොඩක් බරපතල වැරදි වලට මේ දඬුවම භාවිතා කරන අතර වෙනත් පිරිමින් සමග අනාචාරය හැසිරීම, අපහාස කිරීම සහ සමාජ හෝ ආගමික කණ්ඩායම් විසින් සිදු කරන සදාචාරාත්මක උල්ලංඝනය කිරීම වැනි වැරදි ඊට අයත් වෙනවා. ඉස්ලාමීය අපරාධ නීතියේ විග්‍රහයන්ට අනුව වළංගු විවාහ ගිවිසුමකින් පසුව පිරිමියෙකු සහ ගැහැණියෙකු වෙනත් සම්බන්ධයක් පැවැත්වීම බරපතල අපරාධයක් විදියට සලකනවා. මේ අවස්ථාවේදී විවාහක වැරදිකරුවන්ට ලබා දෙන සාමාන්‍ය දඬුවම වෙන්නේ ගල්ගසා අවසන් ගමන් යැවීමයි. කතා කිරීම වැළැක්වීමේ උපකරණ පැළඳීම. දැන් මේ කතා කරන්න යන දඬුවම ගැන ඇහුවාම ඔයාලට හිතේවි අතීතයේදී කාන්තාව කොතරම් හිංසාවට පීඩාවට ලක් වෙලාද කියලා. මෙම දඬුවම ලබා දීම ආරම්භ වෙලා තියෙන්නේ 1500 ගණන්වල ස්කොට්ලන්තයේ බවටයි සඳහන් වෙන්නේ. මේ උපකරණය බොහෝ දුරට කාන්තාවන්ට දඬුවම් දීම සඳහා භාවිතා කරනු ලැබුවා. ස්වාමි පුරුෂයාගේ හෝ පවුලේ අයගේ ඉල්ලීම මත තමයි එම උපකරණය පළඳනු ලබන්නේ. ඒ සඳහා ඔවුන් උසාවියෙන් ඉල්ලීමක් සිදු කළ යුතු වෙනවා. සම්පූර්ණයෙන්ම යකඩ වලින් හදලා තියෙන මේ උපකරණය බ්‍රෑන්ඩ්කින් කියලා තමයි හඳුන්වන්නේ. මෙම උපකරණයේ කට ඇතුළට ඇතුළු කරන සෙන්ටිමීටර් 5ක් පමණ දිග වෙනම යකඩ කැබැල්ලක් තිබෙනවත් අපිට බලා ගන්න පුළුවන්. මේ යකඩ කැබැල්ල දඬුවම ලබන කෙනාගේ දිව චලනය කළ නොහැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර මේන් විශාල වේදනාවක් ඇති වෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ උපකරණය දාගෙන ඉන්න කෙනෙක් කතා කරන්න උත්සාහ කළොත් අර යකඩ කැබැල්ලේ තිබෙන උල් දිව හරහා සිදුරු කරගෙන යන බවටත් සඳහන් වෙනවා. ඒ වගේම මේ දඬුවමට ලක් වූ කාන්තාවන් නගරේ පුරා රැගෙන යන අතර එලෙස රැගෙන යන විට නගරේ සියලු පුරවැසියන්ගේ අවධානය ලබා ගැනීම සඳහා ඔවුන් රැගෙන යන විට විශේෂ සීනුවක් නාද කරන බව සඳහන් වෙනවා. එකට එක කියන, කේලම් කියන, ඕපදූප කියන කාන්තාවන්ට තමයි මෙම දඬුවම ලබා දුන්නේ. දෙකට කැපීම. සාමාන්‍යයෙන් වඩු කාර්මිකයෙක් කියතක් භාවිතා කරලා ලීයක් කපනවා දැකලා ඇතිනේ. අන්න ඒ විදිහටම කාන්තාවකට කළොත් ඒක කොයිතරම් වේදනාකාරී දෙයක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්නේ. වැරදි කරපු කාන්තාව උඩු යටි කුරු වෙන විදිහට බැඳලා දෙකට වෙන් කිරීම සිදු කරනවා. අනාචාරයේ හැසිරෙන කාන්තාවන්ට සහ අතීතයේ මායාකර්ම සම්බන්ධ කාන්තාවන්ට මේ දඬුවම ලබා දී ඇති අතර පණ පිටින්ම බලාගෙන ඉද්දි මේ දඬුවම ක්‍රියාත්මක කරලා තියෙනවා. යකඩ පුටුව. මේ යකඩ පුටුව කියලා කියන්නේ නූතනයේ තියෙන විදුලි පුටුව වගේම ගොඩක් දරුණු විදිහට වින්දිතයන්ට වේදනාකාරී මරණයක් උරුම කරලා දුන්නු දඬුවම් ලබා දුන් ක්‍රමයක් විදිහට හැඳින්වෙනවා. ඒ කාලේ හිටපු පාලකයන් මුලින්ම සාමාන්‍ය විදිහට යකඩින් පුටුවක් නිර්මාණය කරලා ඒ පුටුවේ හැමතැනකම වගේ තියුණු යකඩ උල් වලින් නිර්මාණය කරපු තියුණු තල 51000ක පමණ ප්‍රමාණයක් සවි කරලා තියෙනවා. ඊට පස්සේ මොකක් හරි වැරද්දකට දඬුවම් ලබන්න නියමිත වෙලා ඉන්න කාන්තාව ගෙනල්ලා මේ පුටුවේ ඉඳවන එක තමයි ඔවුන් සිද්ධ කරන්නේ. මේ පුටුවේ බලෙන්ම ඔවුන් මේ කාන්තාව ඉඳවන්න ගින්දර වගේ දේවල් පාවිච්චි කරලා ඔවුන්ගේ හැම පුච්චන ගමන් ඔවුන්ට බල කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. අන්තිමේදී පැයක විතර කාලයක් ඒ කාන්තාව මේ පුටුවේ ඉඳගෙන හිටියට පස්සේ අර උල්වල ඇනිලා ඔවුන්ගේ ශරීරවලින් රුධිරය වහනය වෙන නිසා අන්තිමට අධික ලෙස රුධිරය වහනය වෙලා තමයි ඔවුන් මරණයට පත් වෙන්නේ. විශේෂයෙන්ම අතීතයේදී යුරෝපයේ අනාචාරයේ හැසිරුණු කාන්තාවන් මායාකාරියන් වගේම මිනිමැරුම් සිදු කරපු අයට මරණ දඬුවම ලබා දෙන්න මේ පුටුව යොදාගෙන තිබෙනවා. යුරෝපයේ 16 වන සියවසේදී වගේ ඉඳලා තමා කාන්තාවන්ට මේ දඬුවම ලබා දීලා තිබුණේ. කැතරින්ගේ රෝදය. මෙයත් අතීතයේදී කාන්තාවන්ට දඬුවම් ලබා දුන් තවත් දරුණු ක්‍රමයක්. මේ නම මේ දඬුවම් ක්‍රමයට ලැබෙන්න හේතුව බවට පත් වෙලා තියෙන්නේ මැක්සිමස් කියන නමින් හඳුනන අධිරාජ්‍යයේ කාලයේදී ක්‍රිස්තියානි ජාතිකයන් ඝාතනය කරපු කැතරින් කියන නමින් හඳුනන කාන්තාව වාර්තාගත ඉතිහාසයේ පළවෙනි වතාවට මෙහෙම දඬුවම් ක්‍රමයක් මගින් අවසන් ගමන් යවලා තියෙන නිසා. මේ රෝදේ සම්පූර්ණයෙන්ම තියුණු කටු වගේ දේවල් තියෙන රෝදයක්. අදාළ දඬුවම ලබන පුද්ගලයාව මේ රෝදේ බැඳලා දවස් ගාණක් පුරාවට මේ පුද්ගලයාව රෝදේ කරකවන ගමන් දඬුවම් ඔහුට ලබා දෙන එකයි සිද්ධ කරන්නේ. එතකොට මේ රෝදේ තියෙන කටු වලින් ඔවුන්ට ටික ටික තුවාල සිදු වෙලා දවස් ගාණක් පුරාවට ඔවුන් විඳවලා තමයි මරණයට පත් වෙන්නේ. ඒ වගේම ඒ කාලේ හිටපු මයිකල් ආන්ජලෝ වගේ ප්‍රසිද්ධම පුද්ගලයන් පවා මේ කැතරින්ගේ රෝදේ සම්බන්ධ චිත්‍ර ඇඳලා තියෙනවත් අපිට දැක ගන්නට පුළුවන්.
ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කළේ අතීතයේ කාන්තාවන්ට දඬුවම් ලබා දීපු ක්‍රම වගේම උපකරණ පිළිබඳව. මේ වීඩියෝ එකේ තිබුණ ක්‍රමවලින් ඔයාලට හිතෙන විදිහට දරුණුම දඬුවම් ක්‍රමය මොකක්ද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වීඩියෝ එකෙන් අලුත් දෙයක් ඔයාලට දැනගන්න ලැබුණා නම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ විශ්ම දොරටු YouTube පවුලට එකතු වෙන්න. මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනටම මුණ ගැහෙමු. ඔබට සුබ දවසක්.